සෝවට අද අපි එක්ස්පලේන් කරන්න යන්නේ ස්කයි කාසල් කොරියන් ඩ්‍රාමා එකේ 9 වෙනි එපිසෝඩ් එක. කලින් එපිසෝඩ් බලන්න ඩිස්ක්‍රිප්ෂන් එකට යන්න. ජොන්ජගේ තාත්තා කෝච් කිම්ට අනතුරු අඟවනවා. එයාලට කරපු දේ අනිත් පවුල් වලට කරන්න එපා කියලා. කිම් එනා ප්‍රෙසිඩන්ට් තරගෙන් 9 වෙන තැනට වැඩ හදලා කෝච් කිම් යේසෝව ප්‍රෙසිඩන්ට් කරවනවා. ඒ අතර කිම් එනාගේ අම්මා නැති වෙනවා. කිම් එනා අහම්බෙන් දැනගන්නවා යේසෝගේ තාත්තා එයාගේ තාත්තා කියලා. යේසෝ මේ ගැන දැනගනීද? යේසෝගේ තාත්තා හිනා ගැන දැනගනීද? යේසෝගේ අම්මා ඊට කලින් මොකක් හරි කරයිද? මේ හැමදේම දැනගන්න නම් ඩ්‍රාමා එකත් එක්ක අවසන් වෙනකල් එකතු වෙලා ඉන්න වෙනවා. එහෙනම් අපි ඩ්‍රාමා එකට යමු. යේසෝ ඉස්කෝලේ ප්‍රෙසිඩන්ට් උන එකට අම්මයි තාත්තයි සතුටු වෙනවා. එයාලා පාටියක් දාන්න කතා වෙනවා ස්කයි කාසල් එකේ අයට. වූජුලගේ පවුලේ අය ආවත් හරි පාටි එකක් දැම්මේ නෑනේ කියලා. යේසෝගේ තාත්තා නම් කියන්නේ වූජුගේ තාත්තට අනිවාර්යෙන් එන්න කියන්නේ කියලා. ඉතින් කවදාවත් නැතුව යේසෝගේ තාත්තා යේසුට ස්නැක් ගිහින් දෙනකොට යේසුට නම් අමුතුයි. තාත්තා යේසුට සුබපතති. යේසු කියනවා කිම් හෙනා තරඟ කරේ නැතුව එයාට ප්‍රෙසිඩන්ට් තනතුර ලැබුණ එකට හිතට හරි නෑලු. ඒත් තාත්තා කියනවා කිම් හෙනා පරදින්න බයේ පැනලා යන්නේ නැතිලු. ඒ හින්දා ඒ ගැන හිතන්න එපා කියලා එයා යේසුව සනසනවා. මේ අතර කිම් හෙනා කියා සෙන්ටර් එකේ පඩිපෙළට ගිහින් අම්මගේ ෆෝන් එකෙන් අම්මා කෝල් අරන් මැසේජ් එක ටයිප් කරලා තියෙන නොදන්න නම්බර් එකට කෝල් කරනවා. ඒක ආන්සර් කරන්නේ යේසුගේ තාත්තා. එයා අහනවා ඔයා කිම් උන්නේ නේද? ඔයාගේ මගේ සම්බන්ධය අවුරුදු 18කට කලින් ඉවර වුණා. ඒ හින්දා මට කෝල් කරන්න එපා කියලා එයා කට් කරනවා. මේ හැමදේම යේසුගේ අම්මා අහගෙන ඉඳලා මුකුත් ඇහුනේ නෑ වගේ යේසුගේ තාත්තා එක්ක කතා කරනවා. එයා තාත්තට ස්තුති කරනවා. අවසන් වෙනකල්ම කෝච් කිම්ව අයින් කරන්න කියලා බල නොකර එයා ගැන විශ්වාස කළාට. එයා තාත්තා එක්ක වයින් බොනකොට තාත්තා කියනවා ස්තුති කරන්න දෙයක් නෑ. ඔයා හොඳට කළා කියලා. ඒ අතරේ කිම් හෙනා එයාගේ අම්මගේ යේසුගේ තාත්තගේ ෆොටෝ එක පොඩි කරලා අඬනවා. මේ අතර සූහන්ගේ තාත්තා හොඳටම කලබල වෙලා ඉන්නේ. යේසුගේ තාත්තට කියලා සර්ජරි එක කරගන්න. එයා කියවනවා යේසුගේ තාත්තටින් වැරද්දක් වෙයි කියලා. සූහන්ගේ අම්මා නිදා ගන්න බැරුව කෑ ගහද්දි සූහන්ගේ තාත්තා කියනවා හිතක් පපුවක් නෑ වගේලු සූහන්ගේ අම්මට. මොකද යේසුගේ තාත්තටින් ස්නායුවක් කැපුණොත්, නාරයක් කැපුණොත් කොච්චර ඩැමේජ් එකක් වෙන්න පුළුවන්ද කියනවා එයාගේ බොඩි එකට. සූහන්ගේ අම්මා කියනවා බොඩි එක ඔයාගේ විතරක් නෙමෙයි මගේ සූහන්ගේත් දෙන්නගෙමලු. ඉතින් හිතන්නලු යේසුගේ තාත්තා තමයි කොන්දේ සර්ජරි වල දේවදූතයා. එයා සූහන්ගේ තාත්තටත් ඒකම කියලා රිලැක්ස් වෙන්න කියනවා. සූහන්ගේ තාත්තා ඇඹරෙද්දි එයා කෑ ගහලා ඒක කියව ගන්නවා. ඉතින් සූහන්ගේ තාත්තව සර්ජරි එකට අරගෙන යද්දි එයා මුමුණනවා. යේසුගේ තාත්තා තමයි කොන්දේ සර්ජරි වල දේවදූතයා කියලා. ඈනුමක් අරින ඩොක්ටර්ගෙන් එයා අහද්දි යේසුගේ තාත්තා කලින් දාරෑ කොච්චර බිව්වද කියලා. ඩොක්ටර් කියනවා එයා නම් දෙවනි වටෙන් ගෙදර ගියාලු. යේසුගේ තාත්තා නම් ඊට වැඩියෙන් ගන්න ඇතිලු. ෂොක් වෙන සූහන්ගේ අම්මා සූහන්ගේ තාත්තට කියනවා රිලැක්ස් වෙන වාක්‍ය මතක් කරගන්න කියලා. එයා කෑ ගහලා සූහන් එක්ක මේක කියලා සූහන්ගේ තාත්තව තියටර් එකට යවනවා. ටිකකින් සර්ජරි එක කරනකොට යේසුගේ තාත්තා ඩොක්ටර් කෙනෙක්ට බනිනවා. ඕනවට වැඩිය ලොකු කැපුමක් දාලා කියලා. ඒකම එයා කැපුණ වේන් දෙකක් අතට අරන් කෑ ගහනවා. සූහන්ගේ තාත්තගේ ස්නායු දෙකක් කැපිලා කියලා. එයා කියනවා දැන් සූහන්ගේ තාත්තට හරියට ඇවිදින්න බැරි වෙයි කියලා. එයා ආපහු මැහුම් දාන ගමන් සූහන්ගේ තාත්තට කියනවා ඔයා කොහොමද මට ද්‍රෝහි වෙන්න හිතුවේ කියලා. ඒකම සූහන්ගේ තාත්තා නිින්දෙන් හැරිලා එයාගේ කකුල් බලනවා. එයා හීනයක් දැකලා තියෙන්නේ. සූහන්ගේ අම්මා කියවනවා සූහන්ගේ තාත්තට දුර්වල හදවතක්ලු තියෙන්නේ කියලා. තාත්තා කෑ ගහද්දි ඒක හීනයක් කියලා. අම්මා නිදා ගන්න කියලා කෑ ගහලා නිදා ගන්නවා. මේ අතරේ මිස්ටර් ජෝ කෝච් කිම්ට වූජුගේ අම්මගේ බෑග්ග්‍රවුන්ඩ් එක ගැන කියනවා. වූජුගේ අම්මා කොරියන් ලැන්ග්වේජ් එකට এডুকেෂන් ඩිග්‍රී එකක් කරන්න කැම්පස් එකට ගිහින් තිබුණා. ටීචින් ප්‍රැක්ටිස් පැය ගන්න සම්පූර්ණ කරන්න බැරි වුණ හින්දා ඩිග්‍රී එක කම්ප්ලීට් කරන්න බැරි වෙලාලු. ග්‍රැජුවේට් වෙන්න නම් සති 4ක් ඇතුලේ දවස් 16ක් ටීචින් ප්‍රැක්ටිස් කරලා තියෙන්න ඕනෙලු. ඒත් වූජුගේ අම්මා දවස් 15යිලු සම්පූර්ණ කරලා තියෙන්නේ. කෝච් කිම් කියනවා වූජුගේ අම්මා දන්නවා තව එක දවසක් ගියා නම් එයා ග්‍රැජුවේට් වෙනවා කියලා. ඒත් එයා ගිහිල්ලා නෑ. ඉතින් ඒක පිටිපස්සේ හේතුවක් ඇති කියලා ඒ ගැන මිස්ටර් ජෝට හොයන්න කියනවා. ඒ වගේම එයා දැනගන්නවා වූජුගේ අම්මා කියන්නේ රයිටර් කෙනෙක්. එයා අවුරුදු 15කට කලින් ළමා කතාවක් ලියලා දිනලක් තියෙනවා. ඊට පස්සේ ආයෙ ලියලා නෑ කියලා. කෝච් කිම් දැනගන්නවා. ඒ කතාවේ කියන්නේ වෝල්නට් ගහක් තියෙන වත්තක ළමයි 12ක් එක්ක සතුටින් ජීවත් වුණ අම්මා කෙනෙක් ගැනලු. දවසක් එයාගේ බාලම දරුවා අතුරුදාන් වුණාම ඒ අම්මා පාරවල් 9ක ගිහින් භයානක දේවල් එක්ක සටන් කරලා නැති වුණ දරුවා හොයාගත්තලු. ඉතින් කෝච් කිම් අහනවා වූජුගේ අම්මගේ පවුල විස්තර මොනවද කියලා. ඉතින් කෝච් කිම්ගෙන් යේසුගේ අම්මා දැනගන්නවා වූජුගේ අම්මා කලින් ඩිවෝස් වෙලා දැන් වූජුගේ තාත්තව මැරි කරලා තියෙන්නේ කියලා. කෝච් කිම් කියනවා දිනන්න නම් Tamanගේ සතුරා ගැන හොඳට දැනගෙන ඉන්න ඕනේ කියලා. එයා කියනවා යොන්ජගේ කෝච් විදියට එයාට බෑලු බලන් ඉන්න. මිනිස්සු යොන්ජ ගැන වැරදියට ඕපදූප කියනවා. ඉතින් යේසුගේ අම්මා කියනවා එයා පොරොන්දු වෙනවා කියලා එහෙම වෙන්න දෙන්නේ නෑ කියලා. ඉතින් යේසුගේ අම්මගෙන් සූහන්ගේ අම්මා දැනගන්නවා වූජුගේ අම්මා ඩිවෝස් වෙලා දෙවෙනියට තමයි වූජුගේ තාත්තව මැරි කරලා තියෙන්නේ කියලා. යේසුගේ අම්මා කියනවා දැන් කාලේ ට්‍රෙන්ඩ් එකක්ලු ඩිවෝස් වෙලා
වෙන කෙනෙක් බඳින එක. සුහන්ගේ අම්මා කියනවා පුදුම වෙන්න දෙයක් නැහැ. වූජුගේ අම්මා වූජුගේ ඉගෙනීම ගැන හොයන්නේ නැති එක. එයා වූජුගේ ඇත්ත අම්මා නෙමෙයිනි කියලා. සුහන්ගේ අම්මා වූජුගේ අම්මට විහිළු කර කර බනිනවා. වූජුගේ අම්මා යාළුව පහලට දැම්මලු. එයාලගේ ළමයින්ව ටියුෂන් යවනවා කියලා. ඒ දැන් බලද්දී එයා Tamanට කියලා ළමයෙක් නැති වූජුගේ කුඩම්මනි කියලා. එයා අහනවා වූජුගේ අම්මා Taman රයිටර් කෙනෙක් කියලා කියාගෙන ජොන්ජගේ කතාව නවල් එකක් කරන්නලු යන්නේ. ඒකට ඉඩ දෙනවද කියලා යේසුගේ අම්මගෙන් අහනවා. යේසුගේ අම්මා hina වෙලා ඉන්විටේෂන් එකක් දීලා කියනවා. ඒක වූජුගේ අම්මට දෙන්න කියලා. යේසු ප්‍රෙසිඩන්ට් උනාට පාටි එකක් දානවා කියලා. සුහන්ගේ අම්මා අහනවා ඔයා යාලට පාඩමක් උගන්වන්න නේද යන්නේ කියලා. මේ අතර ඉස්කෝලේදී කිම්මෙනාට මතක් වෙනවා යේසුගේ තාත්තා යේසුට කෑම කවපු විදිය. ලන්ච් බ්‍රේක් එකේදී ආ යේසු යන පස්සෙන් ගිහිල්ලා ටිකකින් වූජුට මැසේජ් එකක් දානවා. එයා එක්ක ලන්ච් එක ගන්න එනවා දාලා. ඊට පස්සේ පාඩම් අහන ගමන් කෑම ගන්න යේසු ළඟට යන කිම්මෙනා යේසුගෙන් අහලා එතන ඉඳ ගන්නවා. යේසු වම්බොටු කන්නේ නැහැ කියලා දැකලා එයාත් ඒව කන්නේ නැහැ කියලා කියනවා. යේසු දැන් ප්‍රෙසිඩන්ට් ඉඳලා එයාලා කැමති විදියට මෙනු එක හදාගන්න වැඩ කරන්න පුළුවන්ලු. යේසු නම් නෝන්ඩියට වගේ hina වෙන්නේ. ඒකම වූජුව දකින්න කිම්මෙනා එයාට කතා කරනවා. ඊට පස්සේ එයා යේසුට අත දෙනවා ප්‍රෙසිඩන්ට් තනතුරට පත් වුණාට. ඉතින් වූජුත් යේසුට සුබපතනකොට යේසු ලැජ්ජාවෙන් අත දෙනවා. යේසු කිම්මෙනාගෙන් අහද්දි අම්මා නැති වුණ හින්දාලු නේද ප්‍රෙසිඩන්ට් තරගෙන් අයින් උනේ කියලා. වූජු කියනවා කිම්මෙනා ශක්තිමත්. එයා ඉක්මනට ඊට හදා ගන්නවා කියලා. ඉතින් වූජු කිම්මෙනාට එයාගේ පෝක් කට්ලට් එකක් දානකොට කිම්මෙනා ඒක යේසුට දීලා කියනවා. යේසු ප්‍රෙසිඩන්ට් ඉඳ එයයි දැන් නිරෝගී වෙන්න ඕනි කියලා. ගෙදර ආව යේසු අම්මට කියනවා. අම්මා නැති වුණාට පස්සේ කිම්මෙනාගේ හැසිරීම අමුතුයි. එයා ප්‍රෙසිඩන්ට් වුණ එකට සුබ පැතුවා. එයා එක ලන්ච් එක ගන්නත් ආවා. අනික වූජු යාට දීපු පෝක් කට්ලට් එකක් දුන්නා කියලා. කොහොම වුණත් යේසු කියනවා එයාට නම් අම්මා නැතුව ඉන්න බෑ කියලා. ඊළඟ සතියාන්තේ යේසුගේ ආච්චි අම්මා ස්වේච්ඡා සේවය කරන්න යන ළමා නිවාසෙටම යේසුටත් ස්වේච්ඡා සේවය කරන්න යන්න වෙලා තියෙන්නේ. ඒ අය විවේක වෙලාවේ කතා කරද්දි ලෝරා ජන් කියන ආච්චි අම්මගේ යාළුවත් එයාලා එක්ක කතා කරනවා. ලෝරා යේසුව වර්ණනා කරලා දුක් වෙනවා. එයාගේ ලොකු දුව පිටරට කැම්පස් එකක හිටියත් එයාට තිබුණලු පොඩි කාලෙදිම වෙන රටක උගන්වන්න යවනවා වෙනුවට එහෙදිම උගන්වන්න. එයාගේ පොඩි ළමයාට නම් එයා ඊට වඩා හොඳට උගන්වනවා කියලා. එයා යේසුගෙන් අහනවා කෝච් කිම් හොඳයිද කියලා. යේසු අපහසුවටපත් වෙද්දී ආච්චි අම්මා කියනවා බය වෙන්න එපා. ලෝරා එයා එක්කම එකම පල්ලියට යන්නේ කියලා. ඉතින් යේසු කියනවා කැම්පස් එකේ ඇඩ්මිෂන් එකට කෝච් කිම් උදව් වෙනවා කියලා. ලෝරා තවත් දේවල් අහන්න යද්දිම මිස්ටර් ජෝගෙන් මැසේජ් එකක් එන හින්දා යේසු පිට වෙනවා. ලෝරා ආසාවෙන් කියනවා කෝච් කිම් ස්වේච්ඡා සේවය පවා ලෑස්ති කරලා දෙනවනි කියලා. එයා ආච්චි අම්මගෙන් ඉල්ලනවා යේසුගේ අම්මව හම්බ වෙන්න chance එකක් හදලා දෙන්න. මොකද එයාටත් කෝච් කිම්ම හය කරන්න ඕනි කියලා. එදා රෑ කෝච් කිම් වූජුගේ අම්මාගේ ළමා කතාව කියවනවා. ඒකේ අම්මා දරුවට කියනවා මම ඔයා වෙනුවෙන් සර්පය පිරුණු බිමකට උනත් ඇවිදින්නම්. පිහිතල උඩින් යන්නම්. ඕනම භයානක දෙයක් කරන්නම්. මොකද මං ඔයාගේ අම්මා හින්දා කියලා. කෝච් කිම් කලබල වෙනවා. එයාට මතක් වෙනවා hina වෙවි සෙල්ලම් කරපු ගෑනු ළමයෙක්ව. ඒ වගේම ඇක්සිඩන්ට් එකක් නිසා බ්‍රේන් ඩැමේජ් වෙලා කෝම එකක ඉන්න ළමයෙක්. ડોක්ටර් කියලා තියෙන විදියට ඒ ළමයට 100වත් සාමාන්‍ය ජීවිතයක් ගෙවන්න බෑලු. ඉතින් එදා කෝච් කිම් මේ මගේ දරුවා නෙමෙයි කියලා ඉතින් පිට වෙලා ඇවිල්ලා තියෙනවා. කෝච් කිම්ට ඒක මතක් වෙලා කඳුළු වෙනවා. එයා මිස්ටර් ජෝට කෝල් කරලා අහනවා වූජුගේ අම්මගේ ටීචින් ප්‍රැක්ටිස් ගැන හොයාගත්තද කියලා. ඒ අතරේ වූජුගේ අම්මා ඉස්කෝලේ ළමයි ටිකකගේ ෆොටෝ එකක් දිහා බලන් ඉඳලා තාත්තා එද්දිම ලැප් එක වහනවා. තාත්තා කියද්දි ඕනේ නම් පාටියට නොයායිමු කියලා. වූජුගේ අම්මා කියනවා පාටියට යන්න ඕනේ. අද මගේ ටර්නින් කික් එක බලා ගන්න පුළුවන් වෙයි කියලා. තාත්තා ෂොක් වෙද්දි අම්මා කියනවා මගේ ටයිකොන්ඩෝ හැකියාව පාවිච්චි කරන්න වෙන්න එපා කියලා අපි ප්‍රාර්ථනා කරමු කියලා. ඒ අතරේ ටුනිස්ලාගේ අම්මත් ලෑස්ති වෙන ගමන් කියනවා යේසුගේ අම්මට පාටියක් දාන්න තියෙන හේතුව මොකක්ද දන්නේ නැහැ කියලා. තාත්තා කියනවා එයාලත් පාටියක් දාන්න ඕනෙලු. දුව චාසේරියට නිවාඩුවට එන්න කියන්නලු. එතකොට හාවර්ඩ් තේරුණ චාසේරියෝ පිළිගන්න පාටියක් දැම්මකිලු. කොහොමාරි පාටි එක පටන් ගත්තම හැමෝම යේසු ගැනයි චාසෝජුන් ගැනයි වර්ණනා කරනවා. ටුයිස්ලාගේ තාත්තා කියනවා ස්කයි කාසල් එකේ හැමෝම සම්ප්‍රදායක් විදියට Tamanගේ උරුමය ළමයින්ට දෙන්න ඕනෙලු. ඒකම යේසුගේ අම්මා ඉඟි කරද්දි සුහන්ගේ අම්මා වූජුගේ අම්මගෙන් අහනවා. එයා සුහන්ගෙන් දැනගත්තලු වූජුගේ අම්මා යොන්ජි ගැන නවල් එකක් ලියනවා කියලා. ඒක අහපු හැමෝම ෂොක් වෙනකොට ටුයිස්ලාගේ තාත්තා අහනවා ඔයා සෙටින් එකට ස්කයි කාසල් එක ගන්නේ නෑ නේද කියලා. යේසුගේ අම්මා බොරුවට කියද්දි වූජුගේ අම්මා එහෙම කරන එකක් නෑ කියලා. වූජුගේ අම්මා නිහඬ වෙද්දි යේසුගේ තාත්තා අහනවා ඔයාට රයිටර් කෙනෙක් විදියට ඕන දෙයක් ලියන්න නිදහස තිබුණාට ඔයා යොන්ජිගේ තාත්තගෙන් අවසර ගත්තද කියලා. වූජුගේ අම්මා කියනවා එයා වාර්තා නවල් එකක් නෙවෙයි ලියන්නේ. එයා ළමා කතා ලියන කෙනෙක්. ඉතින් එයා ඇත්ත සිදුවීම් ලියන්නේ නෑ යොන්ජි ගැනවත් පවුල ගැනවත් කියලා. ඒත් ස්කයි කාසල් එක බෑග්ග්‍රවුන්ඩ් එක විදියට ගන්නවා කියද්දි ට්වින්ස්ලාගේ තාත්තා කියනවා ඒක ස්කයි කාසල් එකටයි ඒකින් අයටයි අගෞරවයක්ලු. යේසුගේ තාත්තා කියනවා ඒක යොන්ජිටයි එයාගේ තාත්තටයි ප්‍රශ්නයක් වෙයිලු. එතකොට සූහන්ගේ අම්මා කියනවා ස්කයි කාසල් එකේ වෙච්ච දේ පැතිරුණොත් ඒක ජීවත් වෙන අයට හොඳ නෑ. අපාර්ට්මන්ට් එකක් වගේ වුණා නම් බලන් ඉදි ගණන් අඩු වෙයිලු. වයින් විදුරක් බොන ට්වින්ස්ලාගේ අම්මා කියනවා මේ කාලේ යොන්ජි වගේ ගොඩක් ළමයි ඉන්නවා. එයාලා සතුටුම වෙන්න ඕනේ අවස්ථා දෙමව්පියෝ විනාශ කරනවා කියලා. එයා කියනවා ඒවා පොත්වලින් හරි මිනිස්සු දැනගන්න ඕනෙලු. ට්වින්ස්ලාගේ තාත්තා එයාව නවත්තන්න හැදුවත් එයා වූජුගේ අම්මගේ පැත්තට කතා කරනවා. වූජුගේ තාත්තත් කියනවා රයිටර්ස්ලාට ඩියුටි එකක් තියෙනවා. එයාලගේ කාලේ ගැටලු ගැන සමාජ දැනුවත් කරන්න කියලා. ඒත් සූහන්ගේ අම්මා කෑ ගහනවා. ඔක්කොම තැන්වලින් ස්කයි කාසල් එකම තෝරගත්තේ ඇයි අහලා. වූජුගේ අම්මා කියනවා යොන්ජිට වෙච්ච දෙයින්
ඔයාලට බලපෑමක් නොවුනට මට නම් කනගාටුවක් ඇති වුණේ. මොකද කැම්පස් යන්න ඇති වෙලා තියෙන තරගෙ හින්දා අවුරුද්දකට ළමයි ගොඩක් මැරෙනවලු. ඒත් කවදාවත් සමාජය වෙනස් වෙන්නේ නෑලු. ඉතින් ඒ හින්දා එයාට කනගාටුවක් ඇති වුණාලු. යේසුගේ තාත්තා තදින්න හද්දි ඔයාට යොන්ජුගේ තාත්තට තරම් කනගාටුවක් ඇති වුණාද කියලා. වුජුගේ තාත්තා කියනවා. ඒකයි යා නවල් එකක් ලියන්න හදන්නේ කියලා. මොකද ආයේ ඒ වගේ දෙයක් නොවෙන්න යාට ඕනි කියලා. යේසුගේ තාත්තා කියද්දි වුජුගේ අම්මා යොන්ජුගේ තාත්තගේ දුක්ඛිත කතාවෙන් සල්ලි හොයන්න යන්නේ කියලා. වුජුගේ තාත්තා තදින් කියනවා. ඔයා සීමාව පනිනවා කියලා. යේසුගේ තාත්තා දිගටම කියනවා. යොන්ජුගේ පවුලට වෙච්ච දේ හින්දායි වුජුගේ පවුලට ලක්සරි ජීවිතයක් ගෙවන්න ලැබුණි කියලා. වුජුගේ තාත්තා කෑ ගහලා කියනවා. යේසුගේ තාත්තට ටිකකට එළියට එන්න කියලා. යේසුගේ තාත්තා ගියාම සූහන්ගේ අම්මා කියනවා. කුණු වෙච්ච එක ඇපල් ගෙඩියක් බැරල් එකම නාස්ති කරනවා කියලා. ට්වින්ස්ලාගේ තාත්තා කියනවා. වුජුගේ අම්මා හැමෝගෙම අකමැත්තෙන් නවල් එක ලියන්න යනවා නම් එයා අන්තිම වෙනකන් ලෝය කෙනෙක් විදියට කරන්න පුළුවන් දේවල් කරනවලු. එයා ට්වින්ස්ලාගේ අම්මට යන්න කතා කරද්දි ට්වින්ස්ලාගේ අම්මා වෙරියෙන් වගේ තාත්තට මුලින් යන්න කියනවා. වුජුගේ අම්මා අනික් අම්මලව පිට කරනවා යේසුගේ අම්මා එක කතා කරන්න ඕනි කියලා. මේ අතරේ වූජුගේ තාත්තා යේසුගේ තාත්තට කියද්දි සමාව ගත්තා නම් හොඳයි කියලා. යේසුගේ තාත්තා කියනවා වූජුගේ තාත්තයි සමාව ගන්න ඕනි. මුලින්ම ෆයිට් එක ඇදගත්තේ එයා කියලා. අනික දැන් වූජුගේ තාත්තා එයාගේ පේෂන්ට්ලාගෙත් සර්ජරි කරන්න හදනවා කියලා. ඒකම අමාරුවෙන් සුවන්ගේ තාත්තා නැගිටිද්දි යේසුගේ තාත්තා කියනවා මාව ලැජ්ජ නැති ડોක්ටර් කෙනෙක් ගන්නට දැම්මා. මං සල්ලි විතරක් හොයන ડોක්ටර් කෙනෙක් කියලා. ඉතින් ඔහොම දෙන්නම කියවන්නේ යද්දි යේසුගේ තාත්තා වූජුගේ තාත්තගේ ෂර්ට් එකෙන් අල්ලලා මං මෝඩයෙක් කියලාද කියන්නේ අහනවා. වූජුගේ තාත්තා කියද්දි පරාජිතයෙක් වගේ හැසිරෙන්න එපා කියලා. යේසුගේ තාත්තා යාට ගහන්න යද්දිම එයා අයින් වෙද්දි ඒ පාර මග ඇරෙනවා. දෙවනි පාරත් එයා ගහන්න යද්දි වූජුගේ තාත්තා එයාගේ අත පිටිපස්සට තියලා අල්ල ගන්නවා. ට්වින්ස්ලාගේ තාත්තා කෑ ගහද්දි වූජුගේ තාත්තා යේසුගේ තාත්තව තල්ලු කරනවා. යේසුගේ තාත්තා ට්වින්ස්ලාගේ තාත්තගේ කකුල් දෙක අල්ලගද්දි පිටිපස්සේ ඉන්න අමලා hina වෙනවා. වූජුගේ තාත්තා hina වෙලා යද්දි යේසුගේ තාත්තා කෑ ගහගෙන දුවගෙන ගහන්න ගිහින් බිම වැටෙනවා. සූහන්ගේ තාත්තත් ඒකම වැටිලා දෙන්නම කොන්දල්ලන් කෑ ගහනවා. මේ අතරේ වූජුගේ අම්මා කියනවා එයා යොන්ජගේ කතාව ලියනවා. ඒක නවත්තන්න හදන්න එපා කියලා. යේසුගේ අම්මා කියනවා මේක අපි දෙන්නගේ සටනක් නෙමෙයි. ඒකට ස්කයි කාසල් එකම විරුද්ධයි කියලා. වූජුගේ අම්මා කියනවා ගින්න අවුලවලා ඔයා බලන් ඉන්නවා කියලා. යේසුගේ අම්මා කියනවා ඔයා ගෞරවයයි ප්‍රසිද්ධියයි බලාපොරොත්තු වෙන රයිටර් කෙනෙක්. ඔයා කිව්වට කැම්පස් යන තරඟ කරලා ළමයි මැරෙන එක දුකයි කියලා. ළමයෙක් නැති වෙන එකේ වේදනාවක් දන්නව දානවා. නෝන්ඩියට වගේ කියනවා. ඔයාට ඉතින් ඔයාම වදපු ළමෙක් නෑනි කියලා. වූජුගේ අම්මා යේසුගේ අම්මගේ මූණටම කකුල දික් කරලා යේසුගේ අම්මගේ ඇත්ත නම කියලා අහනවා. ඔයා දන්නව නේද මම ඔයාට හොඳට සැලකුවා කියලා. එතකොට යේසුගේ අම්මා අහද්දි ඇයි ඔයා හැමෝටම කියනවද මම කොක් මීහන් කියලා. වූජුගේ අම්මා කියනවා ඔයා හිතුවද මං ඔයා වගේ කියලා. ඔයා මට හිරියර කරද්දි මං ඉවසන් හිටියට ඊළඟ වතාවේ නම් ඇත්තටම ගහනවා කියලා එයා යනවා. ගෙදර ආව වූජුගේ අම්මා ලැප් එක ඔන් කරලා කවුද ඒ ගෑනු කෙනාව මැරුවේ කියන වාක්‍ය ඩිලීට් කරලා ස්කයි කාසල් කියලා ටයිප් කරනවා. ඒ අතරේ යේසුගේ අම්මා සූහන්ගේ අම්මට කෝල් කරලා කියනවා ස්කයි කාසල් එකේ හැමෝගෙම අත්සන් ගන්නලු වූජුගේ අම්මට විරුද්ධව. සූහන්ගේ අම්මා අහද්දි හැබැයි තාම පොත පබ්ලිෂ් කරලත් නෑ. අනික ඒ කතාව ෆික්ෂනල් එකක්. නම් ටිකත් වෙනස් වෙයි කියලා. යේසුගේ අම්මා කියනවා ඒව වෙනස් වුණොත් ડોක්ටර්ස්ලාගේ පවුලේ ඉන්න රෙසිඩන්ස් එකක් කිව්ව ගමන් මිනිස්සු හොයාගනීලු. ඊට පස්සේ යාලා කැම්පස් ඇඩ්මිෂන් එකට කෝච් කෙනෙක් හයර් කරනවා කියලා දැනගත්තම මිනිස්සු මොනෝ නොකියයි දානවා. අනික ට්වින්ස්ලාගේ තාත්තා නීතිමය පැත්ත ගැන බලා ගන්නම් කිව්වා කියද්දි සූහන්ගේ අම්මා කියනවා එයා අනික් අයගේ අත්සන් අරන් දෙන්නම් කියලා. මේ අතරේ වූජුගේ අම්මා රෑ වෙනකල්ම නවල් එක ටයිප් කරනවා. තාත්තා ටී එකක් ගෙනත් දීලා හොඳින් දහද්දි අම්මා කියනවා මුලින් නවල් එක පටන් ගන්න අමාරු වුණා දැන් වාක්‍ය ගලාගෙන එනවලු. වූජුගේ තාත්තා අහනවා බැරි වෙලාවත් ඔයා නවල් එක ලියන්නේ යොන්දු හින්දාද කියලා. මොකද එයා දැක්කලු වූජුගේ අම්මා යොන්දුගේ ෆොටෝ එක දිහා කලින් බලන් ඉන්නවා. එයා බයයිලු වූජුගේ අම්මා තාම මේ සිද්ධියන් ඉස්සරහට ඇවිත් නැද්ද කියලා. වූජුගේ අම්මා කියනවා එයා මේ සිද්ධිය අමතක කරන්න හොඳ නෑලු. වූජුගේ තාත්තා එයාගේ පිටට තට්ටු කරලා පිට වෙනවා. වූජුගේ අම්මා එයා ළමයි කට්ටියක් එක්ක ගහපු ෆොටෝ එකක් බලනවා. ඒක zoom කරලා පිටිපස්සේ වෙන දිහාවක් බලන ඉන්න ගෑල් ළමයෙක් දිහා එයා බලනවා. මේ අතරේ මිස්ටර් ජෝ කෝච් කිම්ට දැනුම් දෙනවා. වූජුගේ අම්මා ටීචින් ප්‍රැක්ටිස් කරද්දි එයාගේ ක්ලාස් එකේ එක ගෑනු ළමයෙක් ග්‍රේඩ් හින්දා ප්‍රෙෂර් වෙලා ඉඳලාලු. ඒත් හෝම් රූම් ටීචර් වූජුගේ අම්මට කියලාලු ඒ ගෑනු ළමයාව දැක්කේ නෑ වගේ ඉන්න කියලා. දවසක් වූජුගේ අම්මා පන්තියට යද්දි යොන්දු කියන ගෑනු ළමයා එයාගේ අත කපාගෙන වූජුගේ අම්මා කලබල වෙලා අහද්දි යොන්දු වූජුගේ අම්මට බැනලා වොෂ්රූම් එකට ගිහින් දොර වහගෙන. වූජුගේ අම්මා දොරට ගහද්දි හෝම් රූම් ටීචර් කියලා තියෙනවා පැත්තකට වෙලා ඉන්න. දෙමව්පියන්ටත් බැරි වුණ එකේ ට්‍රේනින් ටීචර් කෙනෙක් මොනව කරන්නද කියලා. ටීචින් ප්‍රැක්ටිස් එක ඉවර කරගෙන එහෙන් යන්න කියලා එයා වූජුගේ අම්මට කියද්දි වූජුගේ අම්මා අහලා හෝම් රූම් ටීචර් වෙලත් මුකුත් නොකරන්නේ ඇයි කියලා. ටීචර් කියලා තියෙනවා යොන්දුගේ තාත්තා සයිකොලොජිස්ට් ප්‍රොෆෙසර් කෙනෙක්ලු. ඒත් එයාත් ළමයාව අත්හැරලාලු ඉන්නේ. වූජුගේ අම්මා අහද්දි ඒත් අපි යාගේ ටීචර් විදියට එයා ගැන බලන්න ඕනේ නේද කියලා. ටීචර් කියලා තියෙනවා යොන්දු හැම වෙලේම අත කපා ගන්නවා. එයාගේ ડોක්ටර්ත් එයාව අත්හැරලා තියෙන්නේ කියලා. වූජුගේ අම්මා කියලා තියෙනවා යොන්දු අපෙන් උදව් විල්ලලා කෑ ගහනවා. ඔයාට ඒක පේන්නේ නැද්ද කියලා. යොන්දුට කවුරු හරි උදව් කරන්න ඕනේ කියද්දි ටීචර් කියලා තියෙනවා යොන්දුට තනියෙන් ඉන්න දෙන්න කියලායි කියන්නේ කියලා. එයා වූජුගේ අම්මා වෙතනින් එක්ක යද්දි වූජුගේ අම්මා යොන්දුට කියලා තියෙනවා ඔයා ළඟ මගේ නම්බර් එක තියෙනවනේ මට කතා කරන්න කියලා. යොන්දු ඇස්වල කඳුළු පුරවන් බලන් ඉඳලා තියෙනවා. ඉතින් මිස්ටර් ජෝ කෝච් කිම්ට කියනවා යොන්ජිගේ කතාව වූජුගේ අම්මට ඉන්ටරෙස්ටිං ස්ටෝරි එකක් විතරක් නෙමෙයිලු. එයා ලේසියෙන් අතාරින්න එකක් නෑ කියද්දි කෝච් කිම් කියනවා අපි ආව කොහොම හරි නවත්තන්න ඕනි කියලා. ඉතින් කෝච් කිම් වූජුගේ අම්මට කෝල් කරලා කියනවා යොන්ජි ගැන දැනගන්න
දැනගන්න ඕනි කිව්වා නේද? එයා තැනයි වෙලාවයි කියන්නම් එන්න කියලා. ඊට පස්සේ වූජුගේ අම්මා එන්නේ යොන්ජිගේ අම්මගේ ස්මාරකය ළඟට. කෝච් කිම් කඳුළු පිහ දාන ගමන් වූජුගේ අම්මා එනකල් බලන් ඉන්නවා. කෝච් කිම් අහද්දි මම මේ තැන තෝරගත්තේ ඇයි කියලා දන්නවද කියලා. වූජුගේ අම්මා කියනවා ඔයාට ඇත්තම කියන්න ඕනි හින්දා තෝරගන්න නැති කියලා. කෝච් කිම් කියනවා එයා වූජුගේ අම්මට පොත ලියන්න ඕනෙම උදව්වක් කරන්න කැමතිලු යොන්ජි වෙනුවෙන්. වූජුගේ අම්මා අහද්දි කෝච් අය යොන්ජිට කිව්වේ කියලා දෙමව්පියන්ගෙන් පරිගන්න කියලා. කෝච් කිම් අතීත සිදුවීමක් කියනවා. යොන්ජිගේ අම්මා කෝච් කිම්ට කියලා තියෙනවා. යොන්ජිගේ අම්මා කෝච් කිම්ට කියලා තියෙනවා. යොන්ජි මනෝ ප්‍රතිකාර අර ගන්නවා කියලා කිව්වේ නැත්තේ. ડોක්ටර් කිව්වලු යොන්ජිගේ ඉගෙනීමට ඒක බාධාවක් නෙමෙයි කියලා. කෝච් කිම් කියලා තියෙනවා යොන්ජිට ඉගෙන ගන්න ආසාවක් නැහැ කියලා. කෙනෙක්ව ගම් ඉවුරකට එක්ක යන්න පුළුවන්. ඒත් වතුර බොන්න කියලා බල කරන්න බෑලු. යොන්ජිගේ අම්මා කියලා තියෙනවා කොහොමරි වතුර පොවන්න බලෙන් හරි කමක් නැහැ කියලා. කෝච් කිම් මේක කරන්න බෑ කියද්දි යොන්ජිගේ අම්මා දනින් වැටිලා ඉල්ලලා තියෙනවා. යොන්ජිව කැම්පස් යවන්න ඕනි දෙයක් කරන්න. එයා ඒ හැමදේම බාර ගන්නම් කියලා. ගාවුල් එයා ගෙදරින් යවපෙකට යොන්ජි ආයක තරහයිලු. ඒ තරහාරි පාවිච්චි කරන්න කිව්වලු. ඉතින් කෝච් කිම් අහලා තියෙනවා ඔයාගෙන් පරිගන්න චේතනාව පාවිච්චි කළාට ඔයාට ප්‍රශ්නයක් නැද්ද කියලා. යොන්ජිගේ අම්මා කියලා තියෙනවා ඒකට කමක් නැහැ. යොන්ජි කැම්පස් තේරුණාම මේක අමතක කරයිලු. මොකද එයා යොන්ජිගේ අම්මා හින්දා. වූජුගේ අම්මා ඒක අහලා ෂොක් වෙද්දි කෝච් කිම් කියනවා එයාත් යොන්ජිගේ අම්මා වගේම මෝඩ වුණාලු. එයා හිතුවලු යොන්ජි කැම්පස් තේරුණාම පරිගන්න අදහස අතාරී කියලා. එයා අඬනවා එයාගේ වැරැද්ද. එයා කියනවා යොන්දුට උනා වගේ දෙයක් කිසිම ළමෙක්ට වෙන්න දෙන්නේ නැහැ කියලා. යොන්දු කියන නම ඇහුනම වූජුගේ අම්මා අහනවා යොන්දුව දන්නවද කියලා. වූජුගේ අම්මා දැනගන්නවා කෝච් කිම් දන්නේ එයා දන්නේ යොන්දුවම තමයි කියලා. කෝච් කිම් කියන විදිහට යොන්දුට අවාසනාවන්ත සිද්ධිය වෙනකල්ම එයාගේ ටියුෂන් ටීචර් වෙලා හිටියලු. වූජුගේ අම්මත් කියනවා එයාත් කාලයක් යොන්දුට ඉගැන්නුවලු. කෝච් කිම් කියන විදිහට ඒ සිද්ධියෙන් පස්සේ යොන්දුගේ පවුල අය කැනඩාවට ගියාලු. පැනික් වෙලා ඉන්න වූජුගේ අම්මා යන්න ඕනි කියලා එතනින් පිට වෙනවා. ඒකම කෝච් කිම් hina වෙනවා. යොන්ජුගේ අම්මා අහලා තියෙනවා යොන්ජුව කොහොම හරි කැම්පස් එකට සිලෙක්ට් කරවන්න පුළුවන්ද කියලා. එදා කෝච් කිම් අහලා තියෙනවා එතනින් පස්සේ වෙන හැමදේම ඔයාලට විඳ ගන්න පුළුවන්ද කියලා. යොන්ජුගේ අම්මා කියලා තියෙනවා ඒ ඔක්කොම එයා දරා ගන්නම් කියලා. ඒ අතරේ වෙන කල්පනාවක වාහනේ ඩ්‍රයිව් කරන වූජුගේ අම්මා කට්ටියක් අහිරෙන් පාර මාරු වෙද්දි එකපාරම බ්‍රේක් ගහනවා. එයාට මතක් වෙනවා දවසක් මේ වගේ මෙයාලා යන ටැක්සි එක ඉස්සරහට යොන්දු ආව නේද කියලා. ටැක්සි එක යනකොට යොන්දු වූජුගේ අම්මට හිතින් කතා කරලා තියෙනවා. ඒකම පිටිපස්සෙන් එන වාහනයකට එයා හැප්පිලා. වූජුගේ අම්මා දුවගෙන එනකොටත් යොන්දු මැරිලා. වූජුගේ අම්මා අඬද්දි පෙන්නනවා යොන්දුගේ අතේ තියෙන ෆෝන් එකේ එයා මැසේජ් එකක් ටයිප් කරන ගමන් ඉඳලා තියෙන්නේ. වූජුගේ අම්මට මට උදව් කරන්න. මට ජීවත් වෙන්න ඕනි කියලා. ඒක මතක් වෙන වූජුගේ අම්මා අඬනවා. පවුවදා උදේ ට්වින්ස්ලාගේ අම්මාව හම්බ වෙන ඒසෝගේ අම්මා කියනවා ට්වින්ස්ලාගේ අම්මා දැන් එකපාරක් තෝරගත්තනම් හරි කියලා. එයා වගේ ළමයින්ගේ ග්‍රේඩ් ගැන හිතලා ළමයිට උගන්වන පාරද නැත්නම් වූජුගේ අම්මා වගේ ළමයිට කැමති දේ කරන්න දීලා හොඳ අම්මෙක් වෙන පාරද කියලා. නැත්නම් දෙකම තෝරගන්න කියොත් වරදී කියලා. ට්වින්ස්ලාගේ අම්මා කියනවා එයාට යේසෝගේ අම්මට වගේ ග්‍රේඩ් ගැන කවදාවත් හිතන්න ඕනුනේ නැහැ කියලා. යේසෝගේ අම්මා කියනවා ඔයා ඔයාගේ හස්බන්ඩ් වගේ නෙමෙයි කියලා. එයා ෆයිල් එකක් තියලා ඒක ට්වින්ස්ලාගේ තාත්තට දෙන්න කියලා පිට වෙනවා. ට්වින්ස්ලාගේ අම්මා ඒක ට්වින්ස්ලාගේ තාත්තට විසි කරලා බනිනවා. මේකද ඔයා චාසෝජුන් වයිස් ප්‍රෙසිඩන්ට් කරන්න කැමති වුණ ඩීල් එක කියලා. ට්වින්ස්ලාගේ තාත්තා කියන්නේ ඒ පොත කෝච් කිම් යේසෝට දුන්න අනුමාන ප්‍රශ්න පොතක්ලු. ඒක සල්ලි වලට ගත්තනම් ලොකු ගාණක්ලු. අම්මා කියද්දි ඔයා දැන් ඕනාවට වැඩි. ඉස්සර ඔයා ළමයින්ගේ ග්‍රේඩ් වැඩි කරගන්න මහන්සි වුණා. දැන් ඒකට ට්‍රික්ස් පාවිච්චි කරනවද කියලා. ට්වින්ස්ලාගේ තාත්තා කියනවා ඇත්තට මූණ දෙන්න ඕනේ. දැන් කොරියාවේ අධ්‍යාපනයේ අරමුණ තමයි එක්සෑම් වලට සහභාගී වෙන්න උදව් කරන එක. ළමයින්ගේ ග්‍රේඩ් වැඩි වුණාම යාලා ඉගෙන ගන්න තව උනන්දු වෙනවලු. ඒක එතකොට ළමයින්ගේ මොටිවේෂන් එක වෙනවලු. ඉතින් දෙමව්පියන්ගේ වගකීමලු ඒකට ළමයිට උදව් කරන එක. එයා කියනවා ළමයි මේ පාර අනිවාර්යෙන් ඒ ගන්නවා කියලා. ට්වින්ස්ලාගේ අම්මා තරහින් ඉද්දි ට්වින්ස්ලාගේ තාත්තා ඒ පොත සේප් වෙදානවා. මේ අතරේ වූජුගේ පවුලේ අය කිම්මෙනාට කෑම වේලක් දෙනවා. වූජු කිම්මෙනාව ස්කයි කාස්ටල් එක පෙන්වන්න එක්ක යන්නම් කියනවා. ඒ අතරේ ලයිබ්‍රරි එකේ යේබින් සූහන් එක්ක ගණන් හදනවා. හැබැයි දෙන්නටම මුකුත් තේරෙන්නේ නැහැ. දෙන්නම අවුලෙන් ඉන්නේ යාලා හැමදාම බිග්නර්ස් ක්ලාස් එකේ ඉන්නේ. මේ පාර ෆේල් වුණොත් එලිමන්ටරි ස්කූල් ළමයි එක තමයි ඉන්න වෙන්නේ කියලා. එතෙන්ට එන කිම්මෙනා අහද්දි ගාන හදන්න උදව් කරන්නද කියලා. වූජු කියනවා ඔයාලට හම්බ වෙලා තියෙන ගණන් වලට අති දක්ෂයෙක් කියලා. ඉතින් කිම්මෙනා එයාලට ගාන හදන විදිය ලස්සනට කියලා දෙනවා. යේබින් සතුටු වෙද්දි කිම්මෙනා කියනවා ඔයාලට හරි ටීචර් හම්බුනොත් ලෙවල් අප් වෙන එක අමාරු නෑ කියලා. සූහන් කියද්දි එයාලට ටියුෂන් කරන්න කියලා. කිම්මෙනා කියනවා එයත් පාඩම් කරන්න ඕන හින්දා එක්කෙනෙක්ට විතරක් ටියුෂන් කරන්න වෙන්නේ කියලා. ඉතින් යේබින් එතනින් හිමීට නැගිටලා යනවා. මේ අතරේ සූහන්ගේ අම්මා යේසෝගේ අම්මට ස්කයි කාසල් එකේ අය අස්තන් කරපු ෂීට් එක දෙනවා. වූජුගේ අම්මා නවල් එක ලියනවට විරුද්ධව. ට්වින්ස්ලාගේ අම්මා විතරලු එක සයින් කරලා නැත්තේ. සූහන්ගේ අම්මා කියනවා ට්වින්ස්ලාගේ අම්මා Tamanගේ දුව හාර්වර්ඩ් යුනිවර්සිටි එකට යවලා කෑදර අම්මෙක් වගේ හැසිරිලා. දැන් එනවලු ළමයිට හොඳට සලකනවා වගේ හැසිරෙන්න. ඒකම දුවගෙන එන යේබින් රහසින් අම්මට මොනවා හරි කියනවා. ඒ අතරේ වූජු කිම්මෙනාට ට්වින්ස්ලාගේ ගෙදරයි සූහන්ගේ ගෙදරයි යේසෝගේ ගෙදරයි පෙන්නනවා. ඒ අතරේ යේබින් කියලා තියෙන්නේ එයාට කිම්මෙනාගෙන් ප්‍රයිවට් ලෙසන් ගන්න ඕනි කියලා. යේසෝගේ අම්මා අහනවා කිම්මෙනා එහෙම කරන්නම් කිව්වද කියලා. යේබින් සූහනුයි අදහස දැම්මේ කියන්න ගිහින් නවත්තගෙන කියනවා එයාට මේ එක්සෑම් එක පාස් වෙන්න ඕනේ. එලිමෙන්ටරි ස්කූල් ළමයි එක්ක ඉගෙන ගන්න එක ලැජ්ජයි කියලා. සූහන්ගේ අම්මා අහද්දි කවුද කිම්මෙනා කියලා. යේසෝගේ අම්මා කියනවා කිම්මෙනා කියන්නේ යේසෝගේ පන්තියේ ළමයෙක් කියලා. යේසෝගේ අම්මා කියද්දි යේබින්ට හොඳ ටීචර් කෙනෙක් හොයලා දෙන්නම් කියලා. යේබින් කියනවා කිම්මෙනා කියලා දෙද්දි එන්ජොයි
කරන්න පුළුවන් කියලා. වෙන අය ඕනේ නෑ කියලා එපා වෙලා එයා යනවා. යේසුගේ අම්මට මතක් වෙනවා. යේසු කිව්වා කියලා අම්මා නැති වුණාට පස්සේ කිම්මෙනා වෙනස් කියලා. ඉතින් යේසුගේ අම්මා දෝහුන්ගේ අම්මට කෝල් කරලා අහනවා. කිම්මෙනාට ප්‍රෙසිඩන්ට් තනතුර අතාරින්න බල කරේ එයා කියලා කිව්වද කියලා. දෝහුන්ගේ අම්මා කියනවා. එයා කිව්වේ නැති වුණාට එයා තනතුර අතාරින්න කියපු ගමන් කිම්මෙනා ඒක ගෙස් කරා කියලා. ඉතින් එයා කියනවා කිම්මෙනාගෙන් යේසුගේ අම්මට පරිස්සම් වෙලා ඉන්න. එයා වැඩිහිටියන්ට බය නෑ කියලා. එයාවත් බය කරලා වොන් 30000ක් ගත්තා කියලා. ඉතින් යේසුගේ අම්මා කෝච් කිම්ට කෝල් කරලා කියනවා. කිම්මෙනා දැනගෙන වගේ එයයි කිම්මෙනා ප්‍රෙසිඩන්ට් තනතුරට ඉල්ලන එක නැවැත්තුවේ. මොකද කිම්මෙනා දැන් යේසුයි ඒබිනුයි වටේ කැරකෙනවා කියලා. කෝච් කිම් කියනවා එයා ඒ ගැන බලා ගන්නම් කියලා. ඊට පස්සේ කෝච් කිම් මිස්ටර් ජෝට කෝල් කරලා කිම්මෙනා ගැන ඇහැ ගහන් ඉන්න කියනවා. කවුද කිම්මෙනා යේසුගේ තාත්තගේ ක්ලිනික් එකට ගිහින් නම්බර් එකක් අරන් ඉන්නකොට එයාගේ නම කීප සැරයක්ම කතා කරද්දි එයා එතනින් නැගිටලා පිට වෙනවා. මේක තව එක්කෙනෙක් වීඩියෝ කරනවා. ඒ වගේම කිම්මෙනාගේ කාමරයට ඇතුල් වුණ කෙනෙක් කිම්මෙනාගේ බඩු ඇදලා කිම්මෙනාගේ අම්මයි යේසුගේ තාත්තා ඉන්න ෆොටෝ එක වගේම කිම්මෙනාගේ අම්මගේ ෆෝන් එකෙන් යවපු මැසේජ් එකත් හොයා ගන්නවා. මිස්ටර් ජෝ කෝච් කිම්ට ඒ දෙකේම ෆොටෝ පෙන්නුවම කෝච් කිම් hina වෙනවා. ඉතින් යේසුගේ අම්මව හම්බ වෙන කෝච් කිම් කියනවා කිම්මෙනාව යේසුගේ ගෙදර නතර කරගත්තා නම් හොඳයි කියලා. මොකද Tamanගේ ළඟම බෝම්බේ තියාගන්න එක හොඳයිලු. ඩෙටනේටර් එක අයින් කරන ගමන් කිම්මෙනාව ප්‍රෙසිඩන්ට් තරගෙන් අයින් කළේ යේසුගේ අම්මා කියලා කිම්මෙනා දන්නවා වගේම දෝහුන්ගේ අම්මා කිම්මෙනාට සල්ලි දෙන එකත් ඒකෙන් නැවතුණාලු. ඒකම කිම්මෙනාගේ අම්මත් නැති වුණ හින්දා කිම්මෙනාට දැන් බය වෙන්න දෙයක් නෑලු. එදාට යේසුගේ අම්මා යේබින්ගේ ඉස්කෝලේට යද්දි කිම්මෙනා එයාට ආචාර කරලා කියනවා එයා යේසුගේ ක්ලාස්මේට් කිම්මෙනා කියලා. ඒ විදිහට ස්කයි කාසල් ඩ්‍රාමා එකේ 9 වෙනි එපිසෝඩ් එක අවසන් වෙනවා. කිම්හෙනා යේසුගේ ගෙදරට එයිද? යේසුගේ අම්මා ඇත්ත දැනගනීද? කෝච් කිම් මොකද්ද කරන්න හදන්නේ? එහෙනම් අපි ඊළඟ එපිසෝඩ් එකෙන් හම්බෙමු.